ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විවිධ විනය ගැටලු හේතුවෙන් වැඩතහනමට ලක් වූ ඇතැම් රියදුරන් තවදුරටත් වැටුප් ලබා ගනිමින් සිටින බවට ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ. විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ත් 500ත් අතර පිරිසක් වැඩතහනමට ලක්ව සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවදුරටත් වැටුප් ලබා ගනිමින් සිටින බව එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස වැටුප් ගෙවීම සිදුවන අතර වැඩතහනමට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස් රථවල රියදුරු වෘත්තිය යෙදෙමින් ආදායම් උපයන බවටද නිරීක්ෂණය වී ඇති බව එම නිලධාරීන් පෙන්වා දී ඇත. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා අවශ්‍ය නීතිමය උපදෙස් කඩිනමින් ලබා ගනිමින් විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙවන් රණසම් පුවත් අද සනින්දන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.